හයි කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලත් එක්ක ලිප්ස්ටික් රිවිව් එකක් කරන්න හිතුවා. මොකද මම අලුතෙන් ලිප්ස්ටික් කලර්ස් 3ක් ගත්තා. CC UK එතකොට Viana Pohera ඒ බ්‍රෑන්ඩ්ස් තුනෙන් තමයි මම ලිප්ස්ටික් ගත්තේ. ඉතින් මම හිතුවා ඔයාලටත් මේක ගොඩක් වටී කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මම ඒක ඇප්ලයි කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් මම මේකප් මුකුත් දාලා නැහැ අද. මොකද මම හිතුවා අපේ අර normal skin එකට මේ ලිප්ස්ටික් එක කොහොමද තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයිනේ. ඉතින් මම සාමාන්‍යයෙන් fair කෙනෙක්. අර ගොඩක් fair නැහැ. හැබැයි fair කියලා මම හිතනවා. මම හිතන්නේ එහෙම තමයි. ඉතින් අපි බලමු මේ ලිප්ස්ටික් තුන මට හරියන්නේ කොහොමද. එතකොට මගේ ස්කින් ටෝන් එක තියෙන කෙනෙක්ට ඒක ගන්න පුළුවන්. ඒ වගේම මට වඩා ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙනවා නම් එයාලට මට ගාලා තියෙන විදිහත් එක්ක එයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක මට ගැලපෙනවද, මේක මට ලස්සනට තියෙනවද කියලා. තව එකක් තමයි මම ඔයගේ ලිප්ස්ටික් රිවිව්ස් කරනකොට ගොඩක් ගෑනු ළමයි මට මැසේජ් කරලා අහනවා කි මේ ඇත්තට මේ එක්සැක්ට් කලර් එකමද වෙනස් වෙලා නැද්ද එහෙම කියලා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ normal cinematic වීඩියෝ එකක්. අර මම පොඩක් ජනේල ඉස්සරහට ඇවිල්ලාද මම මේ රින් ලයිට් වත් ඔන් කරන්නේ නැහැ. මම අර ජනේල ඉස්සරහට එනවා පොඩ්ඩක් එළිය වැටෙන්න ඕන නිසා මූණට. ඉතින් ඒ නිසා ඔයාලා කලර් එක ගැන මුකුත්ම අවුලක් හිතන්න එපා. මේ එක්සැක්ට් කලර් එකම තමයි. හැබැයි මගේ ස්කින් එකට. එතකොට ඔයා මට වඩා බ්‍රයිට් කෙනෙක් නම් එහෙම නැත්නම් මට වඩා ඩාර්ක් කෙනෙක් නම් එහෙමනම් කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස අරනකොට කලර් එකේ අර පාට ඒක එකම තමයි. හරි ඉතින් මේ තියෙන මම ගත්ත කලර්ස් ටික මම එකෙන් ඔයාලට පෙන්නන්නම්. හරි මුලින්ම ගෙනාව මම ගොඩාක් ආස කලර් එක. මේ තමයි Viana එකේ matte touch collection එකේ එන M19 Cherry Love කියන කලර් එක. ඉතින් මේක මාරම ලස්සන පින්ක් එකක්. ඇත්තටම මං ගාව පින්ක් කලර්ස් දෙකක් වගේ තියෙන. මම ගොඩාක් බ්‍රවුන් කලර්ස් නියුඩ් කලර්ස් තමයි යූස් කරන්නේ. හැබැයි මම පින්ක් කලර් වලටත් ආසයි. ඉතින් මම ඒ නිසා තමයි මේක ගත්තේ. ඉතින් අපි බලමු මේ කලර් එක කොහොමද කියලා. හරි ඉතින් මේ තියෙන්නේ Cherry Love කියන කලර් එක. මේක මාරම ලස්සන පින්ක් කලර් එකක්. හැබැයි අර ගොඩක් අර පින්කිෂ් ගතිය වැඩි නැති ලස්සන පින්ක් එකක්. ඉතින් මං හරි ආසයි මේක ඕනම ඩ්‍රෙස් එකකට ගැලපෙනවා. ඒ වගේම තමයි මේකප් එකක් නැතුව වුණත් බලන්න මේක හරිම අර මූණට මේකප් يعني මේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න කලින් තිබ්බ විදිහට වඩා මූණ ලස්සනට එළිය වෙලා පේනව නේද මේ කලර් එකට. ඉතින් මේකට මම මාර ආසයි. මං හිතනවා මේක ටෑන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට වුණත් ලස්සනයි කියලා. ඒ වගේම ලිප් ලයිනර් එකක් එක්ක යූස් කරාම මම දැන් මේ ලිප් ලයිනර්ස් නැතුවනේ යූස් කරේ. ලිප් ලයිනර් එකක් එක්ක යූස් කරාමත් මේක මාරම ලස්සනට තියෙයි. හරි ඊළඟට මම ගත්තේ CC UK එකේ මේ number 21 Lolita කියන කලර් එක. මේක මේ මාරම ලස්සන නිකන් මෙරූන් එකක්, මෙරූන් කලර් එකක්. ටිකක් ඩාර්ක් ගතිය වැඩි. ඒ කියන්නේ මෙරූන් වලටත් වඩා චුට්ටක් ඩාර්ක් වගේ මම ගෑවහම නම්. හැබැයි මම දැකලා තියෙනවා ටිකක් ටෑන් ස්කින් ගර්ල්ස්ලට මේක ගෑවහම මාරම ලස්සනයි. අර ලස්සන මෙරූන් කලර් එකක් එනවා. ඇත්තටම මට මාර ආසාවක් තිබ්බා බෝල්ඩ් කලර් එකක් ගන්න. මොකද මං ගාව matte touch එකේ Viana එකේ matte touch එකේ siren red කියන කලර් එක තියෙනවා. ඒක ටිකක් bright red එකක්. ඉතින් මට ආස හිතුණා සාමාන්‍යයෙන් ඔය ඩිනර් අවුට් එකකට එහෙම රැට යනකොට රැට කොහේ හරි ෆන්ක්ෂන් එකකට යනකොට පොඩක් අර බෝල්ඩ් කලර් එකක් යූස් කරන්න. ඉතින් මං ගාව තිබ්බේ නැති නිසා මම මේක ගත්තා. මේක number 21 CC UK එකේ Lolita කියන කලර්. මේක නිකන් මේ බටර් වගේ ගෑවෙනකොට මාරම අර හොඳ මේ තෙත ගතියක් තියෙනවා. ඒ නිසා අර ලිප්ස් දෙක ඩ්‍රයි වෙන ගතිය. හරි. ඉතින් මේ තියෙන්නේ Lolita කියන කලර් එක. මගේ ස්කින් එකට තියෙන විදිහ මම නම් මේ කලර් එකට ආසයි. නිකන් මෙරූන් කලර් එකද බ්‍රවුන්. අනේ මන්ද. මේක මෙරූන් කලර් එකක් තමයි. හැබැයි මට ඕනේ මටත් මෙරූන් නේ.
හරි. ඉතින් මේ කලර් එක තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආසයි නම් මේ කලර් එක අරගෙන බලන්න. හරි. මේ තියෙන්නේ පොහෙරා එකේ non transfer lipstick number 4 Tasty කියන කලර් එක. ඉතින් මේක මාර ලස්සන orange කලර් එකක්. ඇත්තටම කිව්වොත් මේක ගෑවට පස්සේ මූණ මාර විදිහට එළිය වෙනවා. කියන්නේ අමුතුම සුදක් එනවා මූණට. දැන් ඔයාලට ඒක පෙනෙයි. දැන් මේ මගේ ලිප්ස්ටික් නැතුව මූණ තියෙන විදිහයි. මේක ගෑවට පස්සේ මාරම එළියක් එනවා මූණට. ඉතින් අපි යූස් කරලා බලමු. මේක ගොඩාක් dry කියන්නේ මේක ගොඩාක් ලොං ලාස්ටිං කොට වෙලාවක් තියාගන්න පුළුවන්. කෑවත් බිව්වත් මේක යන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න පොහෙර ලිප්ස්ටික් ඔයාලා යූස් කරනවා නම් හොඳට ලිප්ස් දෙක හයිඩ්‍රේට් කරගෙන මේක යූස් කරන්න. එහෙම යූස් කරාම ඔයාලට පුළුවන් අර මේකේ ලස්සන කියන්නේ තන තන අර එකතු වෙලා වගේ තියෙන නැතුව ලස්සන ෆිනිෂින් එකක් මේකෙන් ගන්න. හරි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මාරම ලස්සනයි නේද මේ කලර් එක? මේක මම දැක්කේ මේ මගේ යාළුවගේ තියෙනවා. ඉතින් එයා ඇප්ලයි කරලා තියෙනවා දැකලා ආස හිතිලා තමයි මම ගත්තේ. ඉතින් මාර විදිහට මූණ මේ එළිය වෙනවා මේක ගෑවහම. ඉතින් අර මේකප් එකක් නැතුව වුණත් අපිට ටිකක් ලස්සනට මේ අපේ මූණ ටිකක් බ්‍රයිට් කරගන්න ලස්සන එළියක් ගන්න පුළුවන් මේ ලිප්ස්ටික් එක යූස් කරලා. ඉතින් ඔයාලා ආස නම් මේක අරන් බලන්න. මම නම් ඇත්තටම මාර ආසයි මේ ටිකෙන් මම යූස් කරන්නේ මේකයි අර මේ මොකද චෙරි ලව් කියන කලර් එකයි වියානාගේ. ඉතින් කොහොමද ඔයාලට හිතෙන්නේ? ඉතින් ඔයාලට මේවා පර්චේස් කරන විදිහ ගැන හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් ආයෙත් දවසක ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම බයි බයි.